නීත්‍යානුකූල නැති ආකාරයෙන් අතිකාල ලෙස රුපියල් කෝටි 100කට අධික මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව සිය සේවකීන්ට ගෙවා ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඇගිලි සලකුණු යන්ත්‍රවල පැමිණීමේ සහ පිටවීමේ වේලාවන් සලකා බැලීමක් නැතිව මෙලෙස කෝටි ගණනින් මුදල් ගෙවා ඇති බවයි විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළව කාර්ය සාධන වාර්තාවෙහි ඇතුළත් විගණන වාර්තාවෙහි මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර තිබුණද පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමෙන් තොරව පස්වරු 4:15ට තැපැල් මූලස්ථානයෙන් පිටත්වන සේවකයන් රාත්‍රී 7, 8, 9, 10 යන වේලාවල් දක්වා රාජකාරී සිදු කළ බව සාවද්‍ය ලෙස සඳහන් කරමින් රුපියල් 70,24,144ක අතිකාල දෙපාර්තමේන්තුව ගෙවා තිබෙනවා. එමෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර නැතිව තිබියදී මධ්‍යම තැපැල් හුවමාරුවේ 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට 2024 මැයි මාස 31 වනදා දක්වා රුපියල් 65 කෝටි 11 ලක්ෂ 49,689ක මුදලක් අතිකාල ලෙස ගෙවා ඇති බව විගණනයේ සඳහන්. ඒ සේවකයන් 28,403 දෙනෙකුටයි. ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර නැති පසුබිමක පාලක විමර්ශන කාර්යාලයේ 2020 වසරේ ජනවාරි 1 වනදා සිට 2024 වසරේ මැයි මාස 31 වනදා දක්වා සේවකයන් 7 දෙනෙකු වෙනුවෙන් රුපියල් 40,67,021ක මුදලක් අතිකාල ලෙස ගෙවා තිබෙනවා. එමෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව දිසා ගිණුම් කාර්යාල 14 විසින් 2024 වර්ෂයේ ජනවාරි සිට ජුනි දක්වා රුපියල් 37 කෝටි 38 ලක්ෂ 74,705ක අතිකාල දීමනා ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන්. මේ අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ සහ පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව තැපැල් ප්‍රවාහන අංශයේද අතිකාල දීමනා ගෙවා තිබෙනවා. 2024 වර්ෂයේ ජනවාරි සිට මැයි මාස දක්වා සේවකයන් 15 දෙනෙකුට ගෙවා ඇති එම මුදලෙහි වටිනාකම රුපියල් 18,19,316ක් බවයි විගණන වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව නීත්‍යානුකූල නොවන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුව සේවකයන්ට ගෙවා ඇති අතිකාල දීමනාවෙහි ප්‍රමාණය රුපියල් කෝටි 100කට අධිකයි.